අයිබෝවන් ඔන්න ඔයාගේ ඇඳුම් අල්මාරියේ ඇඳුම් කබඩ් එක සුවඳට නැවුම්ම තියාගන්න කූඹියෙන් ආරක්ෂා කරගන්න හැමදාම ඇඳුම් කබඩ් එක අලුත් විදිහට තියාගන්න විදිහක් තමයි මම පෙන්නන්න යන්නේ. ඉතින් ගොඩක් අල්මාරි වලට කබඩ් වලට කූඹි කැරපොත්තෝ හිම වෙනවා. ඉතින් මේ විදිහට කරාම ඒක වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා හිස් ඩියෝඩරන්ට් බෝටල් එකක්. ඉතින් ඔයා කැමති වර්ගයේ ඩියෝඩරන්ට් එකක් ගන්න ඕනම එකක් ඉවර වෙච්ච එක. ඒකේ මේ රවුම කොටස ගලව ගන්න. ඉතින් ඔයාලට මේක පීයකින් කතරකින් වගේ ගලව ගන්නත් පුළුවන්. මම නම් කරන්නේ මේ උඩින් පොඩි මේ සර්වියට් එකක් වගේ ලෙන්සුවක් වගේ තියලා කටින් ඔහම ඇද්දාම ඒක බුරුල් වෙලා ඉක්මනට ගැලවෙනවා. ඉතින් මොකක් හරි සර්වියට් එකක් වගේ දෙයක් තියලා ඒක කරගන්න නැත්නම් ඔයාලට මේක ගිලෙයි. ඊළඟට ඔයා ෆැබ්‍රික් කන්ඩිෂනර් ඔයා කැමති වර්ගයක් ගන්න හොඳ සුවඳ එකක් ගන්න. දැන් මේ බොටල් එකේ පිරෙන්න දාන්න අවශ්‍ය නැහැ. භාගයක් වගේ භාගයටත් අඩුවෙන් වගේ තමයි මම නම් දාගන්නේ. ඊළඟට හොඳට තද කරලා මේක අර බෝලි කැරගෙන බෝලි වගේ තියෙන එක හොඳට තද කරලා වහගන්න. ඊළඟට මේක හොඳට සොලවලා මේක අනිත් පැත්තට හරවලා මේ බෝලේ හොඳට මේ ෆැබ්‍රික් කන්ඩිෂනර් එක ගෑවෙන. දැන් මෙන්න මේ වගේ හොඳින් තවර ගත්තට පස්සේ මේක පියන වහන්නේ නැතිව ඔයාගේ කබඩ් එකේ තියාගන්න ඕනේ. ඉතින් මේක පාවිච්චි කරන විදිහක් තියෙනවා. මේ වගේ කරලා දවස් 2ක් 3ක් වගේ තිබ්බට පස්සේ ආයෙත් මේක අනිත් පැත්ත හරවලා ආයෙත් මේ අලුත් ෆැබ්‍රික් කන්ඩිෂනර් ටිකක් මේක ගන්න ඕනේ. කියන්නේ අලුතෙන් පුරවන්න එපා. තියෙන එකම ගන්න. මේ මර රවුම කරකවලා අලුතෙන් ෆැබ්‍රික් කන්ඩිෂනර් ටිකක් ඒකේ තවරන්න ඕනේ. එතකොට තමයි මේක නැවුම්ම සුවඳ එන්නේ. ඉතින් ටික දවසක් යනකොට මේකේ සුවඳ අඩුයි වගේ තේරෙනවා නම් ඔයාට මේ ෆැබ්‍රික් කන්ඩිෂනර් ටික අයින් කරලා අලුත් ටිකක් දාන්න පුළුවන්. ඉතින් හොඳ සුවඳ එකක් ගන්න. ඉතින් ඔයා කබඩ් එක නිතරම වහලානේ තියෙන්නේ. එතකොට මේ සුවඳ කබඩ් එක පුරාම පැතිරිලා ඇඳුම් කබඩ් එක අරිනකොට ඔයාට හොඳ සුවඳක් එනවා. ඉතින් මේක try කරලා බලන්න හරි විදිහට කරන්න ඕනේ. ඔයා දවසට එකපාරක් වගේ මෙන්න මේ විදිහට බෝලේ කරකවලා මේකේ හොඳට ලික්විඩ් ටික තවරන්න ඕනේ. එතකොට තමයි හැම වෙලාවෙම මේකේ සුවඳ එන්නේ. නැත්තම් මේකේ තියෙන ලික්විඩ් ටික වේලුණාට පස්සේ සුවඳ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම දවස් 3-4කට නැත්තම් සතියකට පාරක් වගේ මේ ලික්විඩ් ටික අයින් කරලා අලුතෙන් පුරවන්න ඕනේ. ඉතින් මේ විදිහට try කරලා බලන්න. මම හිතනවා වීඩියෝ එක කාට ප්‍රයෝජනවත් වෙන්නේ නැති වාස වෙන්නේ නැති කියලා like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම මාව subscribe කරන්න. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි.